ක්‍රිකට් කියන්නේ ලෝකයේ දෙවනියට ජනප්‍රියම ක්‍රීඩාව. රැල්ලට ක්‍රිකට් බැලුවට ඔයා ක්‍රිකට් ගැන මේ දේවල් දැනගෙන හිටියත්. ඇත්තනම කොහොමද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ 6-4 හැදුනේ? විකට් පොළුවලට විකට් පොළු කියන්නේ මේ වගේ ගොඩක් දේවල් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔයා ක්‍රිකට් වල ආදරේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝවේ අවසානයේ තෙක් අපිත් එක්ක රැඳී ඉන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. SL Idea ශ්‍රී ලංකාවේ අංක එකේ YouTube නාලිකාව. කොයිතරම් ලෝකෙ ප්‍රසිද්ධ වුණත් අතිවිශාල ප්‍රේක්ෂක කණ්ඩායමක් හිටියත් ක්‍රිකට් හැමදාම දෙවෙනි තැන ඉන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි ක්‍රිකට් වලට වැඩිය ෆුට්බෝල් ලෝකයේ පුරා පැතිරලා තියෙන එක. ෆුට්බෝලයක් තිබුණාම ඕනෑම තැනක සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් ක්‍රිකට් කියන ක්‍රීඩාව ප්ලේ කරන්න වැඩි උපංග අවශ්‍ය වෙනවා. අනිත් කාරණාව තමයි ෆුට්බෝල් ඉතාම කෙටි කාලයක් ඇතුළත ගොඩක් ක්‍රියාශීලීව කරන ක්‍රීඩාවක්. අනිත් ලොකුම හේතුව තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් හරහා මුලින්ම ක්‍රිකට් ව්‍යාප්ත වුණු එක. කොහොම වුණත් ෆුට්බෝල් සහ ක්‍රිකට් අතර ලොකු තරගයක් ලෝකේ තියෙනවා. දකුණු ආසියාවේ හැම රටකම මේ ක්‍රිකට් ගොඩක් ප්‍රසිද්ධයි වගේම ලොකු ප්‍රේක්ෂකාකාරයක් සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්නවා. ලංකාවේ නම් ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ අදහන අයත් නැතුවම නෙවෙයි. ඉතින් ඔයත් මේ ආගමක් වගේ අදහන ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසය ගැන දැනගෙන හිටියත්. ආසියානු රටවල් වල මේක ගොඩක් ප්‍රසිද්ධ වුණාට ක්‍රිකට් පටන් ගන්නේ යුරෝපයෙන්. යුරෝපයේ 1597 වගේ කාලේ ඒ කියන්නේ මධ්‍යතන යුගයේ බැටළුවන් බලා ගන්න එඬේරුන් Tamanගේ විවේක කාලයේ විනෝදයක් ඇතිව ගත කරන්න හොකී පිත්තකට සමාන ලීයෙන් හදපු පොල්ලක් සහ ලොම් බෝලයක් හෝ ගල් බෝලයකින් කරපු ක්‍රීඩාව තමයි අද වෙනකොට ක්‍රිකට් විදිහට නිශ්චිත නීති රීති යටතේ ක්‍රීඩකින් ක්‍රීඩා කරන්නේ. මේක මුලින්ම ඒ කාලේ ආරම්භ වෙලා තියෙන්නේ බිම දිගේ යවන පන්දුවක් විදිහට. ඒකට යොදාගත්ත පිත්ත හොකී වගේ පිත්තක් නිසා මුලින්ම භාවිතා වෙලා තියෙන්නේ අද අපි පාවිච්චි කරනවා වගේ ක්‍රිකට් පිත්තක් නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහේ ක්‍රිකට් පිත්තක්. මේක කරන ක්‍රීඩාව ක්‍රීස් විදිහට නම් කරලා තියෙනවා. ඒක තේරුම තමයි ඇදවුණු ලීස් සැර යටේ කියන එක. මේ බිමින් විසිකරපු පන්දුව මුලින්ම උඩින් යවන්න පටන් අරන් තියෙන්නේ 1760 වසරේ. ඒත් එක්කම තමයි අද අපි වර්තමානයේ භාවිතා කරන ක්‍රිකට් පන්දුවට ස්වරූපයක් හැදලා තියෙන්නේ. කඩළු වලට විකට් කියන නම හැදලා තියෙන විදිහ භාවිතා කරලා තියෙන්නේ විකට් කියන බැටළුවන් රඳවන ස්ථානයේ දොර. මේක නරඹන්න කට්ටිය එකතු වෙනවත් එක්කම ගම් වලින් එළියට මේ ක්‍රීඩාව පැතිරලා තියෙනවා. ඊට පස්සේ සල්ලි තියෙන ලොකු පවුල් වල අය මේක ඔට්ටු පටන් අරන් තියෙනවා. ඊට පස්සේ තමයි මේකට නීති රීති පද්ධතියක් එකතු වෙන්න හේතුව සකස් වෙලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය වෙනත් රටවල් යටත් කර ගැනීමත් එක්ක බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී රටවල් වලට මේ ක්‍රීඩාව පැතිරලා තියෙනවා. මේක වෘත්තීයමය වශයෙන් කරන ක්‍රීඩාවක් විදිහට හැඩගැස්වීමේ ගෞරවය හිමි වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියා විදිහට හඳුන්වන WG ක්‍රේස්ට්. මුල් කාලේ මේ ක්‍රීඩාවේ පන්දුව කොයි අතට ගැහුවත් පිතිකරුවන්ට දුවන්න සිද්ධ වුණා. මෙන්න මේකට විසඳුමක් වශයෙන් තමයි 6 සහ 4 කියන සීමාව එකතු වෙලා තියෙන්නේ. පන්දුව ප්‍රේක්ෂකාගාරයේ පැත්තට යනකොට මේක අල්ලන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේකට සීමාවක් නියම කරන්න ඕන නිසා 6-4 කියන සීමාව එකතු වෙලා තියෙන්නේ. ක්‍රිකට් ලෝකයට එකතු වෙන විදිහ ගැන තවත් කතාවක් තියෙනවා. එංගලන්තයේ පාලනය කරපු දෙවෙනි එඩ්වර්ඩ් රජතුමා Tamanගේ පිරිස එක්ක කරන්න Tamanම හොයාගත්ත නීති පද්ධතියක් එක කරපු කැරිට් කියන ක්‍රීඩාව ආශ්‍රිතව කියලාත් කතාවක් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් කියලා තියෙන්නේ ඕලන්ද භාෂාවෙන් පොල්ල කියන එකේ තේරුම. ඒවගේම ප්‍රංශ භාෂාවෙන් ක්‍රිකට් කියලා කියන්නේත් කණුව කියන තේරුමට. පසුකාලීනව සල්ලි ඔට්ටු අල්ලන මේ ක්‍රිකට් ක්‍රීඩාව පත් වෙනවා. ජපානය වගේ සමහර රටවල් ක්‍රිකට් ප්‍රතික්ෂේප කරන්නත් හේතුව මේක කියලා තමයි කියන්නේ. ඒත් එක්ක ක්‍රිකට් වලට ලොකු අවධානයක් යොමු වෙන්න පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මුලින්ම ක්‍රිකට් සමාජයක් බිහි වෙනවා 1760 අවුරුද්දේ. මේකට මූලික පදනම වැටෙන්නේ 1750 දී. හැම්බල්ඩන් ක්‍රිකට් ක්ලබ් කියන්නේ ලෝකයේ පටන් ගත්ත පළමුවෙනි ක්‍රිකට් සංගමය. ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් නීති සම්පාදනය වෙන්නේ මේ හරහා. සසෙක්ස් කන්ට්‍රි ක්‍රිකට් ක්ලබ් 1839 මේක ලෝක ප්‍රසිද්ධ වෙන්නේ පරණම ප්‍රොෆෙෂනල් ක්‍රිකට් ක්ලබ් එක විදිහට. එංගලන්තයෙන් පිටට මුලින්ම ක්‍රිකට් හඳුන්වලා තින්නේ ඇමරිකාවට. ඇමරිකාව එංගලන්තයේ යටත් විජිතයක් විදිහට තමයි ඒ කාලේ තිබුණේ. හැබැයි කවුරුත් මේක ජනප්‍රිය කරන්න පුරෝගාමී වෙන්නේ නැහැ. හැබැයි විනෝදයට ගොඩක් අය මේ ක්‍රීඩාව සෙල්ලම් කරා. හරියට ලංකාවේ බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වගේ. එංගලන්තයේ යටත් විජිත වෙන ආසියාතික රටවල් වලට අප්‍රිකාවට ක්‍රිකට් ලැබෙන්නේ ඊට පස්සේ.
මේ රටවල් වල මේක බොහොම සීක්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඒ වගේම සුද්දන්ගේ ක්‍රීඩාවක් මේ විදිහට ක්‍රීඩා කරන එක ගැන ගොඩක් අය ආඩම්බර වුණා. එල්ලේ වගේ ක්‍රීඩාවලට පහර වැදුනේ මේත් එක්කමයි. ඊට පස්සේ එක්තරා කාලයක ඉන්දියාවේ ඉඩම් කඩන් පවා ඔට්ටු අල්ලලා සුද්දා ක්‍රීඩා කළා. මේ විදිහට ඉන්දියාවේ ගොඩක් ඉඩම් සුද්දට පැවරුණා. ජාත්‍යන්තරයට ක්‍රිකට් රටවල් දෙකක් අතර තරග කරන්න එන්නේ මෙන්න මේ විදිහට. 1844 දී ලෝකයේ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වෙනවා. කැනඩාව සහ ඇමරිකාව තමයි මුලින්ම ක්‍රීඩා කරන්නේ. මේකෙදි කැනඩාව ලකුණු 23කින් දිනනවා. ලෝකයේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජාත්‍යන්තර වශයෙන් තිබුණේ ඇමරිකාව සහ එංගලන්තය අතර 1848 කියලාත් කතාවක් තියෙනවා. ඉතින් අද වෙනකොට ක්‍රිකට් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ලෝකයේම මහද්වීප 5ක ක්‍රිකට් කියන එක උබතුවක් බවට පත් වෙලා. මේ වෙනකොට පුංචි සංගම් හරහා නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හරහා. ලංකාවේ ක්‍රිකට් ගැන සඳහන් වෙන්නේ මුලින්ම 1832 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා. එදා තමයි ලංකාවේ ක්‍රිකට් සංගමේ පිහිටෙව්වේ කොළඹදී. ලංකාවේ පළවෙනි ක්‍රිකට් තරගයේ 79 වෙනි බ්‍රිතාන්‍ය රෙජිමේන්තුව සමග පැවැත්වුණා. 1965 දී ලංකාව මුලින්ම ICC වල ක්‍රිකට් සමාජිකයෙක් බවට පත් වුණා. 1975 දී මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ලංකාව සහභාගී වුණා. 1981 දී ටෙස්ට් තත්ත්වය ලබා ගත්තේ 8 වෙනි ටෙස්ට් ක්‍රීඩා කරන රට විදිහට. 1996 දී ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක මට්ටමට ගොඩනැගුණා. සෑම ඉරියව්වකින්ම දක්ෂතම ක්‍රීඩකයා විදිහට ලංකාවේ හඳුන්වන්නේ සනත් ජයසූරිය. ශ්‍රී ලංකාවේ 1990 තිබුණු ක්‍රිකට් විප්ලවයටත් මූලිකත්වය දුන්නා. වමත් ඕර්තොඩොක්ස් ස්පින් පන්දු යවන්නෙකු වමත් පිතිකරුවෙකු ලෙස ප්‍රකට වෙනවා වගේම 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ ජයසූරිය. ශ්‍රී ලංකාවේ බහු කුසලතාවෙන් ඉහළම ක්‍රීඩකයා ලෙස සැලකෙන්න පටන් ගත්තා. ඒ වගේම කුමාර් සංගක්කාර, රංගන හේරත්, මුත්තයියා මුරලිදරන්, ඇන්ජලෝ මැතිව්ස් වගේ ක්‍රීඩකයින් වගේම මහේල ජයවර්ධන ලංකාවේ ක්‍රිකට් නාමය ජාත්‍යන්තරයට අරන් ගියා. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ වෙනකොට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක වගේ දක්ෂ ක්‍රීඩකයොත් ලංකාවේ ටීම් එකට ඉන්නවා. ඒ වගේම ලංකාවේ දැනට නැගින ක්‍රීඩකයා විදියට හඳුන්වන්නේ පවන් රත්නායක. ලංකාවට ක්‍රිකට් වලට ඒ වගේ ඉතිහාසයක් තියෙනවා වගේම අනාගතයේත් ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව නමින් ඉහළ නමකින් තියාවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ක්‍රිකට් ගැන ඔයා මොනවද හිතන්නේ? ඒ වගේම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බැරි වුණ දේවල් වදන්නවා නම් පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.